ගුඩ් මෝනිං. ඉතිං උදේ 5:28යි. මේ මගේ පළවෙනි වීඩියෝ එක. අද මම පොඩ්ඩක් ඇවිදින්න තමයි හදන්න උදේ පාන්දරම. එහෙනම් අපි කතාව මේ විදිහට පටන් ගමු. ඉතිං මම දැනට ඉන්නේ යුනයිටඩ් අරබ් එමිරේට්ස්, එහෙම නැත්නම් එක්සත් අරාබි එමිරවල ඩුබායි සිටි එකේ. මම වැඩ කරන්නේ ඩුබායි සිටි එකේ තියෙන හොටෙල් එකක. නමුත් අපේ රූම්ස් තියෙන්නේ ඩුබායි සිටියකින් චුට්ටක් එහාට වෙන්න ජබල් අලිවල. ජබල් අලිවල අපේ තියෙනවා මේන් හොටෙල් එක, එහෙම නැත්නම් අපේ රිසෝට් එක. රිසෝට් එකේ තමයි අපේ රූම්ස් තියෙන්නේ. ඉතින් අද මම උදේ ෂිෆ්ට් එක මට වැටලා තියෙන හින්දා හිතුවා 5:00 විතර නැගිටලා පොඩි ඇවිදිල්ලක් දාන්න ඕනේ කියලා. ඉතින් මේ මම යන්නේ අපේ මේන් ගේට් එක ගාවට. යන අතරතුරේ ඉතින් මේ තියෙන අපේ හොටෙල් එක. හොටෙල් එකේ ඔය ඉස්සරහින්ම තියෙන්නේ ගෝල්ෆ් පිට්ටනිය එක. එතකොට මේ පැත්තට හැරුණාම මේන් හොටෙල් එක පේනවා වලට ඇතින්. අපි ඊට පස්සේ කෙලින්ම එහෙනම් මේන් ගේට් එක ගාවට යමු. මේන් ගේට් එක ගාවට ගිහිල්ලා මම බැලුවද පාර දිගේම ඇවිදින්න. මෙයාලා වැඩ උදේම කට්ටිය ඇවිල්ලා ඉතින් එයාලා උදේ පාන්දර වැඩ කරන. මොකද දවල්ට ඉන්න බෑ, දවල්ට රස්නේ වැඩි. සාමාන්‍යයෙන් ඩුබායි ඉන්න කට්ටිය දන්නවා උදේ 8 පැන්නට පස්සේ මේ දවස්වල ඉන්න බෑ, මාර රස්නයක් තියෙනවා. ඉතින් මේන් ගේට් එකෙන් අපි එලියට ආවට පස්සේ මෙතන වටරවුමක් එක්ක අපිට පේනවා වම් අත පැත්තෙන් කාර් ඩ්‍රිෆ් කරන තැනක් තියෙනවා. මෙතන මාරම ආතල්. ඒ කියන්නේ මෙතන පට්ටම කාර් සෙට් එකක් ඇවිල්ලා හැමදාම ඩ්‍රිෆ් කරනවා. ඉතින් අපිට රූම්ස් වලට අපේ රූම්ස් තියෙන ඔය එහා පැත්තට වෙන්න. ඉතින් රූම්ස් වලට හොඳට සද්ද එනවා. ඒත් එක්කම අපිට මීට එහා ඉස්සරහින් තියෙනවා තව තුට්ටක් ගියපුවාම මෙන්න මෙතන DMX ඩුබායි මෝටර් ක්‍රොස් සයිට් එකක්. මෙතනත් එහෙමයි. මේ ක්ලබ් එකටත් මාරම විදිහට ට්‍රේල් බයික් එනවා. දැන් සාමාන්‍යයෙන් උදේ තමයි යාලා එන්නේ ගොඩක් වෙලාවට. ඒ ඇවිල්ලා ඉතින් සමහරලාට හවසත් එනවා, ඇවිල්ලා සෙල්ලම් කරනවා. ඉතින් ඕක තමයි උදේට අපිට බලන්න තියෙන්නේ. මේ තියෙන්නේ ඒ ඩුබායි මෝටර් ක්‍රොස් ක්ලබ් එකේ යාලගේ තියෙන ධාවන පත. ඉතින් මෙතනින් මම දැකලා තියෙනවා, මම සමහර දවස්වලට හවසට ඇවිදින්න එනකොට මෙතන සෙල්ලම් කරනවා කට්ටිය ඇවිල්ලා ගොඩක්. මාර ලස්සන. ඉතින් බලන් ඉන්න පුළුවන්. ඉතින් කොල්ලෙක් වුණාම කොහොමත් බයික් එකක් කාර් එකක් දැක්කොත් ඉතින් බලන් ඉන්න එක සාමාන්‍ය දෙයක්. ඒ හින්දා ඉතින් මමත් ඇවිදින් එතන ඉතින් බලාගෙන ඉන්නවා. ඔයාලට ඔය ඈතින් පේන ඇති බස් යනවා සහ කන්ස්ට්‍රක්ෂන් ඒරියා එකක් එහා පැත්තෙන් යනවා. ඒ ඇවිල්ලා මේ ඩුබායි වල හදනවා තව මොහොත ගොඩ කරලා පාම් ජබල් අලි කියලා පාම් එකක්. ඒ ගැන මම විස්තරයක් ඔයාලට ඉස්සරහින් දෙන්නම්. ඉතින් මේ තියෙන්නේ අද දවසේ සන්රයිස් එක අපිට පේන විදිය. ඉතින් මේ ඔයාලට බලන්න පුළුවන් මේ හරියෙන් මම සූම් කරලා පෙන්නන්නම් අද සන්රයිස් එක කොයි වගේද තියෙන්නේ කියලා. ඉතින් එහෙනම් ඇවිදින්න තියෙන දැන් ඉතින් මේ පාර ඔයාලට පේනවා කෙලින්ම තියෙනවා. මේකේ මම ගණනය කරලා බැලුවා. එතකොට සාමාන්‍යයෙන් කිලෝමීටර් 4ක් දුර තියෙනවා මේ හොටෙල් එකේ ගාවින්ද. ඉතින් අර ඈත පේන වටරවුම ගාවට තමයි අද යන්න තියෙන්නේ. ඉතින් ගිහිල්ලා බලමු ඉස්සරහට මොනවද හම්බෙන්නේ කියලා. මේ තියෙන්නේ අපේ ස්පෝර්ට් ක්ලබ් එක සහ ෂූටින් ක්ලබ් එක. එතකොට මෙතන තියෙනවා ෆුට්බෝල් ග්‍රවුන්ඩ්. එතකොට ක්‍රිකට් ප්ලේ කරන්න ක්‍රිකට් ග්‍රවුන්ඩ් දෙකක් විතර තියෙනවා. තව ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා ස්පෝර්ට් පැත්තට. එතකොට ෂූටින් ක්ලබ් එක තමයි ප්‍රමුඛ වෙන්නේ. මේක කලින් තිබ්බේ අර මම කලින් දුරින් පෙන්නපු වටරවුමට එහයින්. ඉතින් ඒක මෙයාලා මෙතනට අපි ගෙනල්ලා තියෙනවා හොටෙල් එක ගාවටම. ඉතින් ඔයාලා දන්නවා මේ වෙද්දි සාමාන්‍යයෙන් එක්සත් අරාබි එමිරේට් ඇතුළු මැද පෙරදිග රටවල සාමාන්‍යයෙන් මේ කාලෙට අගෝස්තු කිට්ටු වෙනකොට උෂ්ණත්වය මාරම විදියට වැඩි. සාමාන්‍යයෙන් මේ වෙද්දී දැනට පවතින උෂ්ණත්වය සාමාන්‍ය සෙල්සියස් 50 වගේ අපිට ඇඟට දැනෙන ප්‍රමාණය තියෙනවා. එතකොට මේ පේන මම ඔයාලට පෙන්නන මේ තැන්වල මේ අවුරුද්දේ මුලදී ඇති වුණ වර්ෂාපතනයත් එක්ක මේ හරිය සාමාන්‍යයෙන් ලංකාව වැවක් වගේ තිබ්බේ.
ඒ කියන්නේ ඒ තරමටම වතුර තිබ්බා මේ දෙපැත්තෙම. දැන් ඒ ඔක්කොම හිඳිලා බෑ සමහර තැන්වල තියෙනවා. ඉතින් ඔයාලට පේනවද මම ඇවිදගෙන යනකොට මට කෙනෙක් හම්බුණා. එයා මගේ දිහා බලාගෙන ඉන්නවා. මම එයාව වීඩියෝ කරනවා. එයා මගේ දිහා බලාගෙන ඉන්නවා. මේ ඉන්නේ සාමාන්‍ය මේ පැත්තට ආවේනික මුවෙක්. ඉතින් මෙයා සාමාන්‍යයෙන් අපේ හොටෙල් එක ආශ්‍රිතව ඉන්නේ. මොකද මේ හරියේ විතරයි මෙයාට ගැවසෙන්න පුළුවන් විදිහට සාමාන්‍යයෙන් අර අපි කියන්නේ අර ගස් කොළන් සහිත පරිසරයක් තියෙන. ওই මාව දැකලා දුවනවා දැන් ඉතින්. ඉතින් මේ විදිහට තව ඉස්සරහට පොඩි දුරක් යන්න තියෙන්නේ වටරවුම ගාවට. ඊට පස්සේ එතනින් හැරිලා ආපහු හොටෙල් එකට එන්න තියෙන්නේ. ඉතින් ඊරියලියත් ඔන්න දැන් ටික ටික වැඩි වෙගෙන එන්නේ. ඉතින් ඔන්න කොහොම හරි අන්තිමට මම වටරවුම ගාවට ආවා. කොහොම හරි අපේ හොටෙල් එක ගාව ඉඳන් මෙතනට තියෙන දුර සාමාන්‍ය කිලෝමීටර් 4කට ආසන්නයි. කිලෝමීටර් 3යි මීටර් 900ක් වගේ තියෙනවා. ඉතින් හොටෙල් එක ගාවිදන් වටරවුම ගාවට ඇවිල්ලා අපහු යන්න කිලෝමීටර් 8කට වගේ සීමාවක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ඉතින් කොච්චර දුරක් මං ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් මෙතනටම ඇවිල්ලා දැන් ඇවිදගෙන ආපු එකේ අනිත් පැත්ත හැරිලා අපහු හොටෙල් එක පැත්තට යන්න තියෙනවා. ඉතින් ඔයාලට මේ ඈතින් පේන්නේ ඩුබායි වල තියෙන ප්‍රධානම වරායක් වන ජබල් අලි වරාය. ජබල් අලි වරාය සහ ජබල් අලි පාම් එක එහෙම නැත්නම් පාම් ජබල් අලි එක ඒ අතර මැද්දේ තමයි අපේ රිසෝට් එක තියෙන්නේ. ඉතින් ඔයාලා මේ දවස්වල දන්නවා මැද්ද පෙරදිග තියෙන යුදමය තත්ත්වයක් එක්ක ඕම් සමුද්‍ර සංධිය මේ වෙද්දි වහලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වරායේ සාමාන්‍යයෙන් වැඩ කටයුතු වලට උපරිම වශයෙන් බාධා වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොන වගේ තත්යකට අපිට මුහුණ දෙන්න වේද කියලා. සාමාන්‍යයෙන් මෙහි දැනට තියෙන නිවුස් වලට අනුව නම් ඩුබායි ඇතුළු එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ සියලුම එමිරේට්ස් වලට ආරක්ෂාව තහවුරු කරලා තියෙන බව තමයි කියන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට කොයි වගේ ප්‍රශ්නයකට කොයි වගේ දෙයකට අපිට මුහුණ දෙන්න වේද කියලා. ඒ අතරේ මේ තව මිනිස්සෙක් හොඳට බ්‍රේක් කරලා තියෙන පාරේ මාර ලස්සනයි. ඉතින් ඔයාලට මතකද මම මුලින් කිව්වා ඩුබායි වලට අවුරුද්ද මුලදී වැස්සා කියලා. ඉතින් ඒ වතුර තාම මේ අවට තියෙනවා සාමාන්‍ය පොඩි පොඩි වලවල් වල. දැනට මාස 6කට 7කට වගේ එහා තමයි වැස්ස වැස්සේ. ඉතින් තාමත් ඒ වතුර ඒ විදිහටම තියෙනවා. බලන්න මීට කලින් මේ වගේ ලස්සන දෙයක් දැකලා තියෙනවා කියලා. සාමාන්‍යයෙන් මේ පැලෑටියේ මේ අංකුර එන එක බලන්න කොච්චර පාට කොච්චර තියෙනවද කියලා. සාමාන්‍යයෙන් ලා කොළ පාට, එතකොට රෝස පාට, එතකොට දම් පාට, හුරු පාට, තද කොළ පාට ගොඩකින් තියෙනවා. ඇත්තටම මෙතන තියෙන මෞෂාක සියල්ලම වගේ මං හිතන්නේ අර වතුරත් එක්ක එකතු වෙලා ඒ මෞෂා ටික ශාක ටික මැරිලා තියෙන්නේ. ඉතින් එතනින් එන අංකුර ටික තමයි මේ තියෙන්නේ. මම මේකේ නම නම් දන්නේ නැහැ. හැබැයි බැලුව බැලමට පේන්නේ සාමාන්‍යයෙන් අර රිජි ෆෝම් එකකට අපි නිකන් දිය සායම් කරලා වගේ පාට පාටින්. මම ඔයාලට ඊළඟට පෙන්නන්නේ මේ තියෙන එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ ජාතික වෘක්ෂය ගාෆ් නැත්නම් මෙස්කිට්. මේ ගහ ඔයාලා දන්නවද අනවසරයෙන් කැපුවොත් එහෙම විනාශ කළොත් එහෙම ඩිරම් 1000 ඉඳන් ඩිරම් 50000 දක්වා දඩ හම්බ වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 90000 ඉඳන් ලක්ෂ 47 දක්වා සාමාන්‍ය විදිහට ගණනය කරොත් දඩයක් ගහනවා. මේ තියෙන්නේ මම අර කලින් පෙන්නපු අංකුරවල මෞෂාක. මේක බලන්න මේක මාරම ලස්සනයි. සාමාන්‍යයෙන් බලුබ් දාලා වගේ මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් එහෙනම් ඔන්න උදේ වෙලාව 6:35යි. හරියටම පැයකට ආසන්න කාලයක් මම ඔයාලත් එක්ක කතා කර මේ වටේ දේවල් පෙන්න ඇවිදලා තියෙනවා. කොහොම හරි ඔන්න මම ආපහු හොටෙල් එකේ මේන් එන්ට්‍රන්ස් එකට ආවා.
ඉතින් එනම් ඔන්න මේ විදිහට මම මගේ පළවෙනි වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ. ගොඩක් අඩුපාඩු ඇති. ඉතින් පළවෙනි එක හින්දා මං ඊළඟ වීඩියෝස් වල මේකේ තියෙන අඩුපාඩු මොනවද කියලා බලලා ඉතින් ඔයාලත් එක්ක සාකච්ඡා කරලා ඉස්සරහට තව ලස්සන වීඩියෝස් ටිකක් ගේන්න බලාපොරොත්තු වෙන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ වෙන්න ඕනේ, දවස හරියන්න ඕනේ. ඉතින් එහෙනම් නැවත අපි ළඟදිම දවසක හම්බෙනක හැමෝටම බුදු සරණයි.